දුන්නා. ඉතින් මගේ ඔළුවට අත තියලා මගේ ලෙඩි ඔක්කොම කිව්වනේ මම දන්නේ නැතිවත් කිව්වනේ. ඒක තමයි පුතේ. දැන් ආද කිව්වේ ඒකයි බයිපාස් එකක් කරන්න ඒව කරන්න වෙන්නේ නැහැ පුතේ. මෙතෙන්ට ඒක තමයි පින කියන්නේ. මට පුළුවන් පුතේ මුල වගේ කෙනෙක් පුතේ සුවපත් කියලා මෙතනින් hina වෙලා යනවා දකින්න මට ඕන. ඒ මිනිස්සුන්ට මොකක්ද කියන්න තියෙන්නේ ඇත්තට? කොහෙවත් යන්නේ නැතුව මෙතුමගේ මේ වෙද මැදුරට එන්න. මේ වෙද මැදුරට ඇවිල්ලා මෙතුමත් එක්ක කතා බහ කරලා තීන ලෙඩ 100%ක්ම සනීප කරගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ දවස් දෙකකට මට මෙච්චර හොඳ වුණා නම් ඒ හින්දා මේ වීඩියෝ එක බලලා වෙද මහත්තයාගේ නම්බරයට කෝල් එකක් දීලා තැන හොයාගෙන එන්න මෙතෙන්ට. ඇවිල්ලා අනිවාර්යයෙන්ම සුව කරගෙන යන්නම පුළුවන්. ආයි ඒක දෙකක් නැහැ. ඒකත් එහෙමයි පුතේ. පින තියෙන්න ඕනේ. නැති ඔව් මම නම් එක වීඩියෝ එකයි බැලුවේ මන් දන්නේ දෙයියෝ පෙන්නුවා වගේ මට පෙන්නුවා. කෝල් එක දුන්නා. කෝල් එකත් ආන්සර් කරා. පහුවෙන්දා මම මෙතෙන්ට. කෙරුවන් සන්නයි පුතේ. කෙරුවන් සන්නයි වෙද මහත්තයා. කොහෙන් ඉඳන්ද ආවේ පුතේ? කොට්ටා ඉඳන්. නම මොකද්ද පුතේ? මාළු. මෙහෙමයි පුතේ. ඇත්තටම පුතේ හිතුවේ නෑ නේද මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා පුතේ ලෙඩ ගොඩක් තියාගෙන ආවේ. ඔව්. ලංකාවේ හැමතැනම ගියා පුතේ ලෙඩ වලට බෙහෙත් කරගන්න. නමුත් පුතේ සුවයක් ලැබුණාද? නැහැ. ඒ తాවකාලික සුවයක් ලැබෙනවා පුතේ. ඊට පස්සේ ආයිමත් පුතේ දවස් දෙක තුنين ආයිමත් දෙන්නේ පුතේ පත්තු දෙනවා, බොන්න දෙනවා නේද? නැතුව වෙන දේවල් දෙන්නේ නැහැ නේද? අපේ රාවණා සත්‍ය කියන්නේ පුතේ හිලවිදකම කියන්නේ පුතේ සරුවාංගයට දෙන්නේ පුතේ ඒක දෙන්නේ ඖෂධයක්. නමුත් තව ආයිමත් ලෙඩක් මතුවෙන්නේ තව සරුවාංගේ ලෙඩ තියෙනවා නම් ඒ ලෙඩත් හොඳ වෙනවා පුතේ. ඕනම බෑ කියන පුතේ ස්පිරිතාල වලින් අයින් කරන ලෙඩ මෙතෙන්ට ඇවිල්ලා hina වෙලා පුතේ සුව වෙලා යනවා. ඒක පුතේ ඒකමට ඒ සතුට ඇති පුතේ සල්ලි කෝටි ගණනකට වෙනවා. අපි පුතේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ මිනිස්සෙට සුවයක් දෙන්න පුළුවන් පුතේ අපි කරන උතුම්ම පින ඒක තමයි. මොන දේ තිබ්බත් පුතේ වැඩක් නැහැ. මොකද හේතුව මිනිස්සයයි නිරෝගී සුවයක් නැත්නම් හිතේ නිදහසක් නැත්නම් පුතේ හිතට ওই වෙලාවෙත් පීඩන එනවනම් වැඩක් නැහැ. ඉතින් ඒ වගේම පුතේ ඔබත් කාලයක්ම දුක් විඳලා නේද? ලංකාවේ හැමතැනම ගියා. සර්වාංගයේ පුතේ ලෙඩේ සුවපත් කරගන්න යන්නේ. නමුත් සුවයක් ලැබෙන්නේ නැහැ පුතේ. නේද? తాවකාලික සුවයක් ලැබුණා. නමුත් පුතේ ඊයේ මෙතෙන්ට ආවා. පළවෙනි දවසේ ඊයේ වීඩියෝ එකක් දැක්කයි කිව්වා දෙකපු ගමන් පුතේ ආවා. දුවගෙන ආවා. ඒක තමයි පින කියන්නේ පුතේ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ පුතේ ඇත්තටම ඔබට පළවෙනි දවසේ වෙන මොකද වෙන්නේ? ඇත්තටම වෙද මහත්තයා අටින් අරගෙන අර තෙල් ගාලා මේව කරා මන් දන්නේ පුදුම සනීපයක් ආවේ. එදාම මට ඊයේම 180ක්ම ලෙඩ හොඳයි. ලෙඩ හොඳයි. ඔව්. අද මම දෙවෙනි දවස් ආවේ. දැන් මේ අතේ අමාරුව දැන් මේ එන්නේ දෙයියන්ගේ පීඨෙන් ඕක මල්ටේ සුද වෙන්න. දැන් පුතේ ඔය වගේම ඔබ වගේම තරුණ ළමයෙකුට කලින් ආවේ. ඔව්. ඒ ළමයාගේ පුතේ අත තමන්ගේ මේ අත උස්ස ගන්න වැඩක් කරන්න බැරිද? ඉතින් මේ මොහොතේ මොකක්ද වෙලා ගියා. ඒ පුතේ ඒ වගේ විඳවන කෙනෙක් පුතේ තරුණ ජීවිතයක් සුවපත් යන්නේ එක පුතේ ඒක පුතේ මට මන් දන්නේ වෙන මිනිස්සු පුතේ තේරුණාද මට ඇත්තටම මේ සතුට ඇති පුතේ මට කෝටි ගානකට වැඩි ඒක වටිනවා පුතේ මිනිස්සෙට නිරෝගී සුවයක් දීලා විඳවන මිනිස්සෙක් පුතේ මෙතෙන් විඳින්න හදලා දීලා යවන එක තරම් පුතේ මං සතුට වෙන දෙයක් නෑ දැන් උඹ උනත් පුතේ මෙතනින් hina වෙලා යනවා දකින්නේ මං කැමති ඒකත් එමය දැන් වෙන තැන් වල කොච්චර සල්ලි ගන්නවද ඒක තමයි පුතේ මේ පොඩි පණුරක් නේ ඒකත් අපි කැමති නම් දෙන්නේ කැමති නම් දෙන්නේ පුතේ ඉතින් ඔබතුමා අරක දෙන්න මේක දෙන්න එහෙම මොනවත් කියන්නේ නෑනේ ඔබතුමා ළඟ තියෙන තෙල් වලින් තමයි අපිට කන්ක කරලා මේව කරලා ගන්නෙ මං දන්නේ මට නම් පුදුම සතුටක් තියෙන්නේ හරිම සනීපයක් දැනුණා මේ අතපය ඔක්කොම දැන් නියනේ කියලා සුවයි මෙහෙමයි පුතේ ඇත්තටම මේ හිල වෙදකමට පුතේ මෙහිම වෙලා තියෙන්නේ හොරුවන්තා. මොකද පුතේ මේකෙන් යැපෙන මිනිස්සු ඉන්නවා. මොකද ලෙඩෙට නිරෝගී සුවයක් දෙනවා කියලා පුතේ දාස් ගණන් ගන්නවා. අරගෙන පුතේ මේ මිනිස්සයා හූරගෙන කාලා ලෙඩෙත් හොඳ නැහැ සල්ලිත් නැහැ පුතේ. එහෙම කරනාන්ත තමයි පුතේ මේ හිල වෙදකම නැති වෙලා තියෙන්නේ. නමුත් පුතේ මං මෙහෙම කරන්නේ නැහැ නේ පුතේ. මම මෙතෙන්ට ආවට පස්සේ ඒ මොහොතේ ඕනම පුතේ ඕනම කෙනෙක් වුණත් පුතේ පළවෙනි දවසේ හිතන්නේ නැතුව ඇති මෙහෙම සුවයක් ලැබෙයි කියලා. ඒක තමයි මේ මුළු සර්වාංගෙම තෙල් ගාලා හැමදේම කරන්නේ පැයකට වැඩිය. දැන් වෙන තැන්වල තුන්ඩුව ලිව මේ ටික දුන්නා පත්තුව බඳින්න කිව්වා ඒවනි කරන්නේ. මෙතන එහෙම දෙයක් නෙමෙයි. මෙතන සම්පූර්ණයෙන්ම වෙනස් දැනක්. ඒකත් එහෙමයි පුතේ. සර්වාංගයේ සම්පූර්ණ සර්වාංගයේ ලෙඩ ටික හොඳ කරනෝනේ. වෙන තැන්වල එක ලෙඩක් හොඳ කරලා ඉවර වෙලා ඒකෙන් සල්ලි අරගෙන අනිත් ලෙඩේ
හොඳ කරන්නේ එහෙමනේ පුතේ. ඔබතුමා ඉතින් මගේ ඔළුවට අත තියලා මගේ ලෙඩේ ඔක්කොම කිව්වොත් මම දන්නේ නැතිවත් කිව්වනේ. ඒක තමයි පුතේ. දැන් ආද කිව්වේ ඒකයි බයිපාස් එකක් කරන්න ඒව කරන්න වෙන්නේ නැහැ පුතේ. මෙතෙන්ට ඒක තමයි පින කියන්නේ. ඒක පේනවා පුතේ. මිනිස්සෙක්ගේ ලෙඩක් මෙතෙන් ඔළුවට අත තිබ්බට පස්සේ මට පෙන්නුම් කරනවා. මට පුතේ මෙහෙම උඹලා වගේ පුතේ මිනිස්සෙක්ට සුවයක් දීලා මෙතනින් hina වෙලා යනවා දැක්කම තමයි මට ඕනේ. ඒ පුතේ මම ඒ දෙවිවරු කවදාවත් ඉක්ුණගෙන කන්නේ. මම පුතේ දෙයියන්ට විරක් වශයෙන් මට පුළුවන් දේ මං කරනවා පුතේ. තේරෙනවද? මතු බුදුවන්න පෙරම් පුරන රාවණ දිව්‍ය රාජ්‍යුත්තන්වන්සේ ගම්බාර දිව්‍ය රාජ්‍යුත්තන්වන්සේ ඒ මට පුළුවන් පුතේ උඹලා වගේ කෙනෙක් පුතේ සුවපත් කියලා මෙතනින් hina වෙලා යනවා දකින්න මට ඕනේ. ඉතින් පුතේ පුතා කියන්න තියෙන්නේ මොකද්ද මේ රටේ උඹ වගේ පුතේ ඕනතරම් දුක් විඳිනවා මිනිස්සු. ඕනතරම් පුතේ අන්තිමට පුතේ මෙතෙන්ට ආවා. දැන් ගොඩක් අය ආවා පුතේ. ඒ කියන්නේ ලෙඩේට පුතේ බෙහෙත් අරගෙන හොඳ නැතුව ඒක අත්‍යරලම දාලා පුතේ කමන්නේ මැරිලා යනකම් විඳෝලා මැරෙනවා කියලා. එහෙම එවුන් ඇවිල්ලා ඉවරලා දුවපත් වෙලා දැන් පුතේ රාජකාරී වලට යනවා. ඉතින් දැන් පුතේ පින් දෙන කොයි වෙලාවෙ. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවා පුතේ. මේ සමාජයේ ඉන්නවා පුතේ එහෙම මිනිස්සු. ඒ මිනිස්සුන්ට මොකක්ද කියන්න තියෙන්නේ ඇත්තට? කොහෙවත් යන්නේ නැතුව මෙතුමගේ මේ වෙද මැදුරට එන්න. මේ වෙද මැදුරට ඇවිල්ලා මෙතුමත් එක්ක කතා බහ කරලා තීන ලෙඩ 100%ක්ම සනීප කරගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ දවස් දෙකකට මට මෙච්චර හොඳ වුණා නම් ඒ හින්දා මේ වීඩියෝ එක බලලා වෙද මහත්තයාගේ නම්බරේට කෝල් එකක් දීලා තැන හොයාගෙන එන්න මෙතෙන්ට. ඇවිල්ලා අනිවාර්යයෙන්ම සුව කරගෙන යන්නම පුළුවන්. ආයි ඒක දෙකක් නැහැ. ඒකත් එහෙමයි පුතේ. පින තියෙන්න ඕනේ. මම නම් එක වීඩියෝ එකයි බැලුවේ මන් දන්නේ දෙයියෝ පෙන්නුවා වගේ මට පෙන්නුවා. කෝල් එක දුන්නා. කෝල් එකත් ආන්සර් කරා. පහුවෙන්දා මම මෙතෙන්ට ආවා. මෙතෙන්ට එන්න මේ තියෙන නම්බර්ස් වලට කතා කරලා වෙද මහත්තයාට කතා කරලා දැන් හොයාගන්න අමාරු නෑ හරි ලේසි. එන්න ඇවිල්ලා මෙතුමාගේ ළඟට ඇවිල්ලා මේ තියෙන ලෙඩ ඔක්කොම සුව කරගෙන යන්න. ඔබතුමාට ගොඩාක්ම පිං. දීර්ඝායුෂ වේවා පුතේ. තෙරුවන් සරණයි.